මේ වීඩියෝ එක කොහොම පටන් ගන්නද කියලා මට කිසිම අයිඩියා එකක් නැහැ. මේ වීඩියෝ එක බලන ඔයා ඉන්නේ මොන වගේ සිටුේෂන් එකකද කියන්න නම් ඒත් මන් දන්නේ. ඒත් ජීවිතේ ගෙවන හැම තප්පරයක් ගන්න ලස්සන මතක එකතු කරගන්න ඕනේ. මං නම් ඉන්නේ මීනියාවෙන් පෙළෙන මිනිස්සෙක්. ඉතින් මේ බ්ලොග් ඉන්නේ වගේ රිසල්ට්. ඉතින් අදත් යමු ලස්සන පේරාදෙනියේ වටේ වෙනස්ම විදිහේ ගමනක්. අද අපි අපේ ෆැකල්ටි එකේ ඉඳන් කොළ පාට පිරිච්ච ලස්සන පේරාදෙනියේ මැද්දෙන් අපේ හොස්ටල් එකට යනවා. ඉතින් මේ ගමන චුට්ටක් විතර දුරයි. ඒ නිසා අපි මගට කන්න කෑමත් ගන්නවා. කෑම කිව්වට ඉතින් වඩේ තමයි ගත්තේ. මේ ඇන්ටි ඉතින් අපි හොඳට අඳුරනවා. මොකද හැමදාම අපි මෙතනින් වඩේ ගන්න නිසා ඇන්ටි අපිට පොන්චි දෙයක් දෙනවා. ඉතින් අද අපිට හම්බුණා පොල් රොටිය නන මිරිසුයි. මන් දන්නවා මේ ගෙවෙන්නේ අපේ ජීවිතවල ලස්සනම තප්පර. ඉතින් මේවා ආයේ එයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා මේ ගත වෙන හැම තප්පරෙම සතුටින් ඉන්න මට සෑහෙන උඹනාවක් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයත් ගෙවන හැම තප්පරේම සතුටින් ගෙවන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මට ලස්සන මලක් හම්බුණා. ඉතින් ඊට වැඩිය දෙයක් තියනවද නේ ගෑනු ළමෙක්ට? ඉතින් ඒකත් වීඩියෝ කරගෙන ලස්සන පාරක් මැද්දේ මේ වෙනවනේ. මට මේක දකිද්දි මගේ චූටි කාලේ මතක් වෙනවා. ඉතින් අනේ හරිම ලස්සනයි මේක මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ තමයි මගේ හැම දෙයකම ළඟින් ඉන්න මගේ යාළුවා සෙට් එක. ඈතට යනකම් කොළ පාට පිටිලා. එහා පැත්තෙන් බලද්දි මීදුමෙන් පීච්ච කඳු වලල්ලක් තියෙද්දි මොන වගේ හැඟීමක් ඔයාට එයිද? මේ වීඩියෝ එක බලන ඔයාට මට කරන්න රික්වෙස්ට් එකක් තියෙනවා. ඔයා තාම ඉස්කෝලේ යන කෙනෙක් නෑ. හොඳට පාඩම් කරලා මෙන්න මේ වගේ ලස්සන කොළ පාට පිරිච්ච කැම්පස් එකකට එන්න. ඒත් එක්කම ඔයා මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක් නෑ. එකම එක දවසක් කරමින් ලස්සන පේරාදෙනිය බලලා යන්න. ඒ වගේම යට ගියපු හැම ප්‍රශ්නෙම අමතක කරලා මේ ගෙවෙන තප්පරේ පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න try කරන්න. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි අපේ හොස්ටල් එකටත් ඇවිල්ලා. ඉතින් ඔයා හිතන්නකෝ මේ වගේ සීතල දැනෙද්දි නෙස්කැෆේ කෝප්පයක් බොන්න තිබ්බනම් කියලා. ඉතින් ඒ හැඟීමත් අපිට ආවා. ඒ නිසා අපි නෙස්කැෆේ බිව්වා. නෙස්කැෆේ බීලා අපි රූම් එකට යද්දි අනේ මගේ අහිංසක රූම් එකේ මට කිරිතේ හදලා. ඉතින් අපි ඒ කිරිතේ කෝප්පේ මාමයිට් ගාපු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් එක කාලා මේ ව්ලොග් එක ඉවර කරන්නයි හදන්නේ. ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න.